අපි මෙහෙම බණ කියනකොට මේ මොනවද කියලා හයි. මේ තමයි අවසාන යුගයේ මේ උතුම් බණපදයක් ඇහෙන අනාගතේ විනාශ වෙනවා. බණ කියන්න රටක්. ඒක සත්පුරුෂයන් වහන්සේලාට පෙනෙන නිසා තමයි මෙච්චර කෑ ගහන්නේ. ඒවට විරුද්ධ වෙන්න පුළුවන්, ඒව ගැන හැඟීමක් තියෙන රට හදන්න පුළුවන් නායකයෙක් කොයින් හරි හොයා මේ කෑ ගහන්නේ අනාගතේ පෙනෙන නිසා. වතුර ඉදිරියේ, සුළඟ ඉදිරියේ, ගින්න ඉදිරියේ, ලෙඩ රෝග ඉදිරියේ සත්වයා අසරණයි. කෝටි ගණන් සත්වයා හිර වෙලා ඉන්නවා. රතන සූත්‍රය කියලා පැම්බිඳක් ඉහින්ද කෙනෙක් නැහැ. සරණක් නැහැ. ඔහු මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ කාපු කෑම බීම හිත හිතා, දරුවෝ ගැන හිත හිතා, කාමයේ ගැන හිත හිතා මැරෙන්නේ. බුදු කෙනෙක් ගැන හිත හිතා මැරෙන්න ඔවුන්ට පිනක් නැත. ධර්මයේ ගැන හිත හිතා, සංඝයා ගැන, රහතුන් ගැන, හදපු චෛත්‍ය ගැන, වැඳපු බෝධි ගැන, කරපු පින් ගැන, දුන්නා වූ දාන ගැන, ඇසූ බණක් ගැන හිත හිතා මැරෙන්න ඔවුන්ට අස්වැසිල්ලක් නැත. ඒ වනාහි අසරණ බවයි. නුඹලා අසරණ වෙන්න එපා.